මම වෛද්‍ය සම්පත් සේරම. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අත්ල සහ ඇඟිලි පිළිබඳ ආබාධ පිළිබඳව. අතක් ගත්තාම අතේ ඇඟිලි පහම හොඳට වැඩ කරන්න, හොඳට අත නමන්න කරන්න දිගහැරෙන්න පුළුවන් වෙන්න ඕනේ. ලියන්න කියවන්න සහ අනිකුත් වැඩවලට. මේ අත්ලේ ඇතිවන ආබාධ ගණනාවක් තියෙනවා. වැඩි වශයෙන් කාබල් ටනල් සින්ඩ්‍රෝම් කියලා. මැණික්කටු සංදියේ කාබල් ස්නායුව තද වෙන බොහෝම ගැහැණු අයට විශේෂයෙන් වැඩිපුර තියෙන රෝගයක් තියෙනවා. ඊට අමතරව ට්‍රිගර් ෆින්ගර් මේ ඇඟිලි වල කෙරවල් තදවීම. ට්‍රිගර් ෆින්ගර් කියලා අපි හඳුන්වන රෝගය සහ මේ මහපට ඇඟිල්ලේ පිළිමල් භාවය මේ රවුමට කැරකීමේ අපහසුතාවයක් වෙන රෝගී තත්ත්වයක් වශයෙන් අත්ල සම්බන්ධ රෝගී තත්ත්ව 3-4ක් තියෙනවා. මේ අත්ල සම්බන්ධ රෝගී තත්ත්වයන් වලට වෙන වෙනම ප්‍රතිකාර කළ යුතු වෙනවා. මේ අත්ලේ නහර ටෙන්ඩන් වීම, ඒ කියන්නේ අස්තේ නහර තදවීම තුලින් තමයි රෝගී තත්ත්වයන් 3-4ම ඇති වෙන්නේ. ඒතකොට මේ අත්ල සම්බන්ධ මේ ස්නායු තද වෙච්ච ඒවා බුරුල් වෙන්න බොහොම බලවත් බෙහෙත් තියෙනවා. පටක බුරුල් ඖෂධ භාවිතා කළ යුතු වෙනවා. ඊට අමතරව විධිමත් ක්‍රමවත් ව්‍යායාම මගිනුත් මේවා යම් කිසි දුරකට සහනය සාස්සන්න පුළුවන්. අත්ල අපේ හොඳට වැඩ කරන්න විදිහට ඔපරේෂන් නොකර, සැත්කම් නොකර අපි අත්ල හදා ගන්න අපිට පුළුවන් වෙනවා. එක්ස්රේ එකකින් හරියටම එක්ස් කරන වාර්තාවකින් හරියටම මේ තත්ත්වය තේරුම් අරගෙන බලලා තා කෙටි ප්‍රතිකාර ලබා දුන්නොත් දවස් 7ක් 8ක් ඇතුළත මේ අත්වල තියෙන ක්ලේ තියෙන ගැටලු කොහොමයක් විසඳ ගන්න පුළුවන් වෙනවා.